දැන් බුදුරජාණන් වහන්සේ වදාළා ඇසිපිය ගහන මොහොතක් මෛත්‍රිය වඩන එක, තමන් තුළ මෛත්‍රිය වැඩෙන එක, ඒක හතර දිගින් වඩින සංඝයාට දන් දෙනවට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. වේලාම කියන සූත්‍රයේදී වදාලා පින්වත් මහණෙනි, හතර දිගින් වඩින මහා සංඝයාට දන් දෙනවට වඩා බුද්ධ ප්‍රමුඛ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් වැඩ ඉද්දී. ඒ මුලින්ම භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා, සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මේ විදිහට සංඝයා ඔක්කොම මේ ජීවමානව ඉන්න වෙලාවක ඔයාලා ගිහින් අමාරුවෙන් දානයක් පූජා කළොත් ඔයාලා කොච්චර උමනා වේද භාග්‍යවතුන් වහන්සේට දන් දෙන්න. උන්වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඒ දානීට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා ඇසිපිය ගහන මොහොතක්. ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා හතර දිගින් වඩින සංඝයාට කුටියක් හදන එක. කුටි සෙනසුනක් හදන එක. සෙනසුනක් හදද්දී උදව් කරන එක. ගැඩොල් ටිකක් ගිහින් දෙනවා, සිමෙන්ති කොටයක්. ඒක මල් ලොකු දෙයක්. ඒ සංඝයාට අර පහසුවෙන් බඹසර සිල් දියුණු කරගන්න නේ උදව් කරන්නේ ඒක. ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි කියනවා පින්වත් මහණෙනි, හතර දිගින් වඩින සංඝයාට කුටියක් කරලා පූජා කරන එකට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා අසුරු සෙනක් ගහන මොහොතක් මෛත්‍රී සිත වඩන එක. අසුරක් ගහන මොහොත, අසුරක් කියන්නේ මොකද්ද? මේ ඇඟිලි දෙකක් අල්ලන මිනිස්සු තට්ටු කරන්නේ මෙහෙම. මේ ඇඟිලි දෙකෙන් තට්ටු කරන එකට තමයි අසුරක් ගහනවා කියන්නේ. මේ ඇඟිලි දෙකක් අරගෙන තට්ටු කරන පොඩි වෙලාවක්, මේ ඇඟිලි දෙකකින් ඇහෙනවා නේද සද්දයක්. අනිත් සද්දෙට තමයි අසුර කියන්නේ. ඒ වගේ පොඩි වෙලාවක් මෛත්‍රී සිත මෛත්‍රිය වඩන එක ශ්‍රේෂ්ඨයි කියනවා. ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි කියනවා මොකද්ද? ඒ මෛත්‍රිය වඩාපු සිත අනිත්‍යයි කියලා විදර්ශනා කරන එක. ඊටත් වඩා ශ්‍රේෂ්ඨ දේ මොකද්ද? ඒ මෛත්‍රියම වඩපු සිතක් තියෙන්නේ. ඒක අනිත්‍යයි කියලා බලන එක. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ අන්න ඒක තමයි විදර්ශනාව. අසුරක් ගහන මොහොතක් මෛත්‍රී සිත වඩන එක සමාධි කුසලතාවය. සමත විපස්සනා කියලා නේද අපි කියන්නේ. ඒ වඩාපු සිතම විදර්ශනා කළොත් අනිත්‍යනේ, මේ සිත අනිත්‍ය වෙලා යනවා. මෛත්‍රිය කියන්නේ සංකාරයක්. ඒ සංස්කාරය අනිත්‍ය වෙලා යනවා. මෛත්‍රිය නිසා උපදිනවා මගේ සිතේ ප්‍රීතියක්. මෛත්‍රිය වඩනකොට හිතේ ප්‍රීතියක් අනිමිකත් අනිත්‍ය වෙලා යනවා. මෛත්‍රී වඩනකොට ඇඟ නිකන් සිසිල් වී යනවා. ඒකට කියන්නේ මොකද්ද? පස්සද්ධිය. ඒකත් අනිත්‍යයි. මෛත්‍රී වඩනකොට වඩන්න වෙන්නේ මනෝ විඥානේ. හයි මානසිකාරය කරන්න එපාය. නිකාම් ඇස් දෙක පියාගෙන භාවනා කරන්න වාඩි වෙලා හිටිය කියලා මෛත්‍රිය වැඩෙනවද? වැඩෙන්නේ නැහැ. මොකද්ද එයා කරන්න ඕන? එයා කරන්න ඕන අර මෛත්‍රිය වඩනවා කියලා එයාට කරන්න තියෙන්නේ මොකද්ද? මනසින් මානසිකාරය කරන්න ඕන. මානසිකාරය කරන්න ඕන. ඒ මානසිකාරය කරනකොට ඔයාලට මනසට වැටෙනවා මොකද්ද? උතුරු දිසා භාග සත්‍යෝ දුක් නැත්තෝ වෙත්වා මානසිකාරය කරන්න ඕන. ඒ මානසිකාරය කරනකොට ඇස් පියාගෙන ඉන්නේ. ඒ කියන්නේ චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ. ශබ්දේ පැත්තට ඔබේ අවධානය යොමු කරන්නේ නැහැ. සෝත විඥානයත් නැහැ. ගන්ධ සුවඳ විඳ නෙමෙයි මෛත්‍රිය වඩන්නේ. ගාන විඥානයත් නැහැ. කෑම කකා මෛත්‍රිය වඩන්නේ නැහැ. ජීවහා විඥානයත් නැහැ. කයෙන් පහස විඳ මෛත්‍රිය කරන්නේ නැහැ. කාය විඥානයත් නැහැ. හැබැයි මානසිකාරය කරනකොට පහළ වෙනවා. එහෙනම් මොකද්ද පහළ වෙන්නේ? මනෝ විඥානය. එතකොට එනම් මෛත්‍රිය වඩනකොට නිරතුරුව ඇති වෙමින් නැති වෙමින් යන්නේ මොකද්ද? මොකද්ද නිරතුරුව ඇති වෙලා නැති වෙලා යන්නේ? මනෝ විඥානය. මේ මනෝ විඥානයත් අනිත්‍යයි නේද කියලා බලන එක තියෙන්නේ. අන්නේ බලන කොටස ඒ අර අනිත්‍යයි කියලා බලන එක තමයි, ඒ බලන කොටසට තමයි විපස්සනාව කියන්නේ. එහෙනම් මෛත්‍රියේම දිගුවක් විදියට තමයි කෙනෙකුට විපස්සනාව මුණ ගැහෙන්නේ. මෛත්‍රියේම දිගුවක් විදියටයි අර විපස්සනාව මුණ ගැහෙන්නේ. එතකොට දැන් මේ මෛත්‍රිය වඩනවා කියලා ඔය පින්නතුන්ලා නිකම්ම දුක් නැත්තෙක් වෙම්වා බිය නැත්තෙක් වෙම්වා කියලා බලන්න එපා. ඒක තමයි මෛත්‍රී මූලික తত্ত্বය. එතකොට මෛත්‍රී වඩන ක්‍රම දෙකක් බුදුරජාණන් වහන්සේ වදාලා. මොනවද ඒ ක්‍රම දෙක? එකක් තමයි අපමාන චේතෝ විමුක්තිය, අනිත් එක මහග්ගත චේතෝ විමුක්තිය. එහෙනම් මේ චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? නිතරම තියෙන චේතෝ විමුක්ති මොකද්ද මේ චේතෝ විමුක්ති කියන්නේ?
චේතෝ විමුක්තිය කියලා කියන්නේ චිත්ත විමුක්තිය කියන එක. මොකද්ද චේතෝ විමුක්තිය කියන්නේ? චිත්ත විමුක්තිය. චිත්ත කියන්නේ සිත. විමුක්තිය කියන්නේ මිදීම. විමුක්තිය කියන්නේ මොකද්ද? මිදීම. සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් මිදෙන එකට කියනවා අරහත්ත්වය කියලා. එහෙනම් මොකද්ද මේ මෛත්‍රී චිත්ත විමුක්තිය කියන්නේ? ඔගොල්ලෝ අහලා ඇති වචනයක් නිතර ධර්මයේ තියෙනවා. මිත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුටිතාය පරිචිතාය සුසමාරද්දාය කියලා කියනවා. මිත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මිත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? මෛත්‍රී චිත්ත විමුක්තිය. එහෙනම් මෛත්‍රී කියන්නේ එක්තරා චිත්ත විමුක්තියක්. ඇයි විමුක්තිය කියන්නේ ඒකට? මොකටද විමුක්තිය කියන්නේ? මෛත්‍රිය සම්බන්ධ සංකාරයේ විතරක් ඉතුරු ඔක්කොම සංකාර නෑ වෙලාවට. රාගයක් නෑ, දේශයක් නෑ, මෝහයක් නෑ, ඡන්දයක් නෑ, නන්දියක් නෑ, රාගයක් නෑ, මොකක්වත් නෑ. මෛත්‍රිය වඩන වෙලාවට තණ්හා වෙනවද හිතට? ඉන්නේ. මෛත්‍රිය වඩන වෙලාවට හිතනවද හොඳ පාඩමක් උගන්වන්නම් කියලා හිතනවද? හිතෙන්නේ නැහැ. එහෙනම් දෝමනස්සේ නැහැ. මෛත්‍රිය වඩන වෙලාවට සරාගී බව එනවද හිතට? එන්නේ නැහැ. මෛත්‍රිය වඩන වෙලාවට මෝහය එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ විදියට කළොත් මෛත්‍රිය වඩන වෙලාවට මෝහය නැහැ. මෛත්‍රිය වඩන සිත තුලේ මෝහය නැහැ. ඒ නිසා තමයි කියන්නේ මත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මෛත්‍රී චිත්ත විමුක්තිය. හැබැයි මෛත්‍රී වඩලා ඉවර වුණාම කේන්තියක් නැද්ද යාට? කේන්ති යනවා. රාගෙ ඉන්නේ නැද්ද හිතට? එනවා. ද්වේෂෙ ඉන්නේ නැද්ද? එනවා. මෝහය එනවා. ඡන්දය එනවා. නන්දිය එනවා. ඔක්කොම එනවා. මෛත්‍රී නැගිට. දැන් අපි දැන් මෙතන පොඩි වෙලාවක් මෛත්‍රිය වඩනවා. ඔයාලා දැන් මේ ගේට්ටුව අරගෙන බෞද්ධ නාලිකා භූමියෙන් එළියට යනවා. එතකොට ආයෙත් අර කෙලස් ටික ඔක්කොම ගලනවා. ඒ ගලන නිසා කියන්නේ ඒකයි කියන්නේ ඒක අකෝප්‍ය චිත්ත විමුක්තිය නෙමෙයි. එක වචනයක් තියෙනවා අකුප්පාමේ චේතෝ විමුක්තිය කියලා. අකෝප්‍යයි කියන්නේ මොකද්ද? අකෝප්‍යයි හෙල්ලින්නේ. අකෝප්‍යයි කියන්නේ මොකද්ද? හෙල්ලින්නේ. අකොප්පාමේ චේතෝ විමුක්තිය ආයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව. ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය නත්තිදානි පුනබ්බව නෙමෙයි. පුනර්භවය නැති කරන්න බෑ ඒකේ. එහෙනම් පුනර්භවය නැති කරන මට්ටමේ චිත්ත විමුක්තියට මොකද්ද කියන්නේ? අකුප්පාමේ චේතෝ විමුක්තිය. ඒක හෙල්ලෙන්නේ නැති චිත්ත විමුක්තිය. එහෙනම් මෛත්‍රිය කියන්නේ හෙල්ලෙන්නේ නැති චිත්ත විමුක්තියක් නෙමෙයි. මෛත්‍රිය මත පිහිටා ඉන්නකන් ඊතුරු සංකාර නැහැ. ඒකයි මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියන්නේ. මෛත්‍රී චිත්ත විමුක්තිය කියන්නේ අන්න ඒකයි. මෛත්‍රිය නම් වූ සියුම් දැනීම විතරක් ඉතුරු වී අනික් සියලුම සංකාර ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. අන්න ඒ නිසා අපි ඒකට කියනවා මොකද්ද? මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා. ඒකට කියනවා මෛත්‍රී චිත්ත විමුක්තිය. ඒක හරි ප්‍රබල සමාධියක්. ඔයගොල්ලෝ පුළුවන් තරම් මෛත්‍රිය වඩන්න පුරුදු වෙන්න. ඒක වඩලා එක වෙලාවක හැබැයි ඒක වඩලා කොච්චර වැඩුවත් එයාට සෝවාන් වීමට ජවය හම්බ වෙන්නේ නැහැ. කොතනද ජවය තියෙන්නේ? වඩපු සිත අනිත්‍යයි කියලා බලන්න ඕනේ. ඒක වේලාම සූත්‍රයේදීම අපගේ බුදුරජාණන් වහන්සේ වාදාලා ඔන්න ඔය කෑල්ල ලංකාවේ මිනිසුන්ට ප්‍රකට නැහැ. එයා වඩනවා මම දුක් නැත්තේක් වෙම්මා, බිය නැත්තේක් වෙම්මා කියනවා. එහෙම බැලුවට එයාට කවදාවත් වඩපු සිත එහෙම මෛත්‍රී වඩලා ඊට පස්සේ නැගිටලා දෙවියන්ටත් පින් දීලා කරණීයමෙත්ත සූත්‍රයත් කියලා යනවා යන්ට. ඉවරයි. නැගිටලා සුපුරුදු වැඩවලට යනවා. කවදාවත් මෛත්‍රිය වඩපු සිත අනිත්‍යයි කියලා බලන්න අපි පුරුදු වෙලා නෑ. අන්න ඔය අදහස අදාරන් යනවා. ඇයි මෛත්‍රිය වඩනකොට ඇති වෙන්නේ හුදු සංකාර පිටක්. මෛත්‍රිය වඩනකොට හටගන්නේ පංචස්කන්ධයක් නේ. හැම වෙලාවකම අපි තුල හටගන්නේ මොකද්ද පින්වත්නි? පංචස්කන්ධය. පංචස්කන්ධයක් නිසා තමයි සත්ව භව පැවතින්නේ. සත්වයක් කියලා කියන්නේ පංචස්කන්ධයටනේ. පංචස්කන්ධය නැත්තම් සත්වයක් කියන්නේ විඥානස්කන්ධය නෑ. එතකොට මොකද්ද කියන්නේ? මිනිය කියලා කියන්නේ එතකොට. මිනිස්සු අහන්නේ කොහමද? මේ
පින්වත්නි කොච්චර උගතෙක් වුණත් බුද්ධිමතෙක් වුණත් මහාචාර්යවරයෙක් වුණත් වටිනාකම් තිබ්බත් අහන්නේ කොහමද? මිනිහ ගෙනාවද දන්නේ නැනේ. මිනිහ ගෙනාවද කියලා අහන්නේ. තවම මං හිතන්නේ මිනිහ ගෙනල්ලා නෑ වෙන්න ඇති. එහෙම නේද අහන්නේ. එහෙනම් පංචස්කන්ධයක් නැති තැනක සත්ව භව නෑ. එහෙනම් පංචස්කන්ධයෙම පිහිටපු නැති තැන මෛත්‍රී වඩන්නෙත් නෑ. මලමිනී වලට අපි මෛත්‍රී වඩන්නේ නෑ. මලකුණු වලට මෛත්‍රී වඩන්නේ නෑ. මැරිච්ච මලකුණකට අපි මෛත්‍රී වඩන්නේ සත්වයාට. එහෙනම් හොඳ දෙයක් මතක තියාගන්න, මැරිච්ච කෙනෙකුට ඔයාලා මෛත්‍රී වැඩුවොත් මෛත්‍රී සමාධිය උපදින්නේ නෑ. අපි හිතනවා අපි ගොඩාක් ආදරේ අපේ කෙනෙකුට. එයා මැරිලා. මෛත්‍රී වඩනකොට එයාව සිහි කරලා මෛත්‍රිය වඩනවා. ඔයාලට මෛත්‍රී සමාධිය උපදින්නේ. එතකොට එහෙනම් එයා වෙනුවෙන් ඔයාලා කරන්න ඕනේ මේ මෛත්‍රී වඩපු පින අනුමෝදන් කරන. කවදාවත් මෛත්‍රියෙන් වාඩි වෙලා චිත්ත ඒකාග්‍රතාවය හදාගෙන මෛත්‍රී සමාධිය මත පිහිටා මැරිච්ච කෙනාට මෛත්‍රිය වඩන්න යන්න එපා කවදාවත්. කවදාවත් මේ වැඩේ කරන්න එපා. ඒකනේ කරලා වැඩක් නැහැ. එහෙනම් අපි මොකද්ද මේවා මෛත්‍රිය නොවැඩෙන්න බලපාන හේතු. ඒ නිසා මේ දේශනාව ගොඩාක් වටිනවා ඇත්තට. එහෙනම් එහෙනම් ඊට වැදගත් දෙයක් තමයි මෛත්‍රී වඩලා වඩපු සිත විදර්ශනා කරන්න අපි වග බලා ගන්න ඕනේ. අනිවාර්යෙන් ওই පින්නතුන්ලා කරන්න ඕනේ. දෙවැනි එක තමයි මෛත්‍රී වඩපු සිත අනිත්‍යයි කියලා බලන එක ඇතුලේ ඒ සෝවාන් වෙන්න නම් ඊට පස්සේ ඒක ගැන උපේක්ෂා සහගතත් වෙන්න ඕනේ. ඊට පස්සේ මැදහත් වෙන්න ඕනේ. මොකද මැදහත් වෙන්න ඕනේ ඒ සිත අනිත්‍යයි කියලා බලලා ඒ සිත තව සිතකින් බලනවා අනිත්‍යයි කියලා. ඒ අනිත්‍යයි කියලා බලපු සිතත් අනිත්‍යයි කියලා බලනකොම පහළ පිටිපස්සට සාමාන්‍ය සිත 4ක් විතර බලලා එතකොට ඒ සියුම් දැනීම අයින් වෙන්නේ නැහැ. දැනෙන කමක් තියෙනවා ඒක අයින්. එතකොට ඒක ගැන උපේක්ෂා සහගත වෙනවා. ඕකට තමයි උපේක්ඛා බොජ්ජංගය කියන්නේ. ආලා තිනෝනේ උපේක්ෂා බොජ්ජංගය කියලා එකක්. ඕන්න ඕකටයි පින්වත්නි උපේක්ඛා බොජ්ජංගය කියන්නේ. වෙන දෙයකට නෙමෙයි. බලන්න මේ ධර්මයේ කොච්චර ප්‍රායෝගිකයිද. මේ ධර්මයේ හරි ප්‍රායෝගික එකක්. නමුත් අපි නිකන් ওই සම්ප්‍රදායට මොනවා හරි කරනවා. පින්වත්නි කරුණා කරලා මොනවා හරි කරන්න නම් හිතන්න එපා. මොනවා හරි කරා කියලා අපි කවදාවත් පිරිනුවම් පාන්නේ නැහැ. තෝවන් වෙන්නේ නැහැ. අපිට මෙච්චර කල් බැරි වුණේ ඒකයි. එහෙනම් අපි හොඳට මෛත්‍රිය වඩන්න ඕන. මෛත්‍රිය වඩපු සිත අනිත්‍යයි කියලා බලන්න ඕන. ඒ බලාපු සිතත් අනිත්‍යයි කියලා බලන්න ඕන. සිත් 4ක්. ඒ බලපු සිත බලන්නේ දැන්. මෛත්‍රිය වඩපු සිත නෙමෙයි. මෛත්‍රිය අනිත්‍යයි කියලා බලපු සිත අනිත්‍යයි කියලා බලනවා. ඒ සිතත් අනිත්‍යයි කියලා බලනවා. ඒ වගේම මේක ඇතුලේ කවදාවත් සත්වයාට විතරයි අපි මෛත්‍රිය වඩන්නේ. සත්තු නොවන අයට කවදාවත් අපි මෛත්‍රිය වඩන්නේ නෑ පින්වත්නි. මැරිච්ච අයට අපි මෛත්‍රිය වඩන්නේ නෑ. ඒතර මැරිච්ච අයට අපි මොකද කරන්නේ? මැරිච්ච අයට කරන්නේ පින් අනුමෝදන් කරන එක විතරයි. මැරිච්ච අයට කරන්නේ පින් අනුමෝදන් කරන එක විතරයි. අපි යාළුවට කවදාවත් මෛත්‍රිය වඩන්නේ නෑ. ඒ නිසානේ මෛත්‍රිය වඩන කෙනෙකුට උනත් ආහාර රටාව වෙනස් කරගන්න ඕනේ නෑ මෛත්‍රිය වඩන කෙනාට. ඇයි? අපි මෛත්‍රිය වඩන්නේ මලමිනී වලට නොව සත්වයාටයි. උතුරු දිසා භාග සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා. එහෙම මිසක් ඒ අනික ඔයාලා කොච්චර ආදරය කරන කෙනෙක්වත් මෛත්‍රිය වඩන වෙලාවට යාව ගන්න එපා භාවනාව ඇතුළට. මැරිලා හිටියෝ. ඒක වැඩක් නෑ. ඒකෙන් වෙන හානිය ඕගොල්ලන්ට වෙන හානියට වඩා ඒක ඕගොල්ලන්ගේ නිවන් මඟ ප්‍රමාද වෙනවා. හේතුව අර මෛත්‍රී සමාධිය කියන එක උපදින්නේ නෑ. ඒක උපදින්නේ නෑ. ඒ නිසා ඔය පින්නතුන්ලා හුඟක් දක්ෂ වෙන්න ඕන මෛත්‍රී වඩන්න. හුඟක් දක්ෂ වෙන්න ඕන. ඔන්න ඔය ටික ඔළුවේ තියාගෙන ඔයාලා හෙට මෛත්‍රී වඩලා බලන්න. ඔයාලා අද මෛත්‍රී වැඩුවට වඩා හෙට වැඩිලා තියෙයි. අදට වඩා ඔයාලට මහ විශාල දියුණුවක් පින්වත්නි ඔය පින්නතුන්ගේ ජීවිතය ඇතුලේ තියෙයි. ඉතින් ඊළඟ එක තමයි හුඟක් හොඳට මතක තියාගන්න මේ මෛත්‍රී චිත්ත විමුක්තිය කියන්නේ ස්ථිරසාර එකක් නෙමෙයි. මෛත්‍රී චිත්ත විමුක්තිය ටික කාලයක් පවතින එක. එතකොට ස්ථිරසාර භාග්‍යතුන් වහන්සේ අගය කරපු දේ මොකද්ද? අකෝප්‍ය චිත්ත විමුක්තිය. මෛත්‍රී චිත්ත විමුක්තිය නෙමෙයි. මිත්තාය භික්කවේ චේතෝ විමුක්තිය මෛත්‍රී චිත්ත ආසේවිතාය භාවිතාය එක භාවිතා කරන්න කිව්වා බහුල වශයෙන් වඩන්න කිව්වා. යානි කතාය වත්තු කතාය අනුටිතාය පරිජිතාය සුසමාරද්දාය. හොත්තට ප්‍රකට කරගන්න කිව්වා.
හැබැයි ඒක ස්ථිරසාර තත්ත්වයක් නෙමෙයි. ඒක ඕනම වෙලාවක වෙනස් වෙලා යන එකක්. ඒක ඔය පින්නතුන්ලගේ ජීවිතේ ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ හැබැයි මෛත්‍රී වඩලි වල්ලා දැන් මේ ශාලාවෙන් එළියට යනකොට මොගොල්ලන්ගේ සමාධිය ඉවරයි. හැබැයි අර අකෝප්‍ය චිත්ත විමුක්තිය ඒක හෙල්ලෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ හිත තියෙන්නේ කවදාවත් ඒ සිත හෙල්ලෙන්නේ නැහැ පින්වත්. අන්න ඒකට අපි ඒ උදෙසා යන්න අපි පාවිච්චි කරන එක මොකද්ද? මෛත්‍රියයි කියලා වඩපු සිතම අනිත්‍යයි කියලා බලන්න පටන් ගන්න. එහෙනම් මෛත්‍රිය හොඳට ප්‍රකට වෙනකොට මෙත්තාය භික්කවේ චේතෝ මෛත්‍රී චිත්ත විමුක්තිය ඒක අනිත්‍යයි කියලා බලලා ඒ බලපු සිතත් අනිත්‍යයි කියලා බලලා ඒ බලපු සිතත් අනිත්‍යයි කියලා බලලා ඒ සියුම් දැනීම ගැන උපේක්ඛා සහගත වුණාම අන්න ඒකෙන් තමයි මොකද්ද මේ අර සරුවාකාරයෙන්ම මැදහත්කම්. ඒකට අපි කියන්නේ අකෝපෙති. මෙන්න මේ විදියටයි අපි මෛත්‍රිය පුරුදු කරගන්න ඕනේ. නැතුව අපි මේ කවදාවත් අර මේ පාසලේ උගන්වන ක්‍රමයට දහම් පාසලේ උගන්වන ක්‍රමයට මෛත්‍රිය වැඩුවා කියලා කිසිම කෙනෙක් මඟඵල ලබන්නේ නැහැ. කිසිම කෙනෙකුට මාර්ගඵල ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ අනිත් එක තමයි මෛත්‍රිය වඩ아가න යනකොට වැඩපිළිවෙල කීපයක් තියෙනවා. එකක් තමයි ඉස්සෙල්ලම Tamanට මෛත්‍රිය වඩන්න ඕනේ. මට මේ ළඟදී එක නෝන කෙනෙක් කතා කළා මම දැන් මට මෛත්‍රිය වඩන්නේ නැහැ හාමුදුරනේ. මං වෙයි කියලා. නෑ ඉතින් මේ මම කියන එක වැඩක් නැහැනේ. මම කියලා කෙනෙක් නැහැනේ. ඒ නිසා මට මෛත්‍රිය වඩන්නේ නැහැ කිව්වා. ඒ වගේ මෝඩ වැඩ ඔයාලා කරන්න එපා. ඉස්සෙල්ලා Tamanට මෛත්‍රිය වඩන්න. භාග්‍යවතුන් වහන්සේ පළවෙනියෙන් පෙන්වුවේ පරාර්ථය නෙමෙයි. ආත්මාර්ථය. ඔයාලට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ පරාර්ථය පළවෙනියෙන් පෙන්වනවා කියලා? නෑ පින්වත්නි, තමන්ගේ විමුක්තිය තමයි පළවෙනි එක. මම අවබෝධයටපත් නොවි මේ ශාලාවම අවබෝධයටපත් වුණත් මට ප්‍රයෝජනයක් තියෙනවද? පින්වත්නි, ඔයගොල්ලෝ ඔක්කොම පිරිනුවම් පාද්දී මම යන්නේ සසරට නම් මොකද්ද මං මට කරගෙන තියෙන යහපත? පළවෙනි එක තමන්ගේ යහපත ගැන හිතන්න. තමන්ගේ යහපත. අනික ලෝකේට ඔය කියන තරම් අපිට යහපතක් කරන්න බෑ පින්වත්නි. ඒ නිසා මේ සිංගමන් යදින මිනිසුන්ට බත් මුල් බඳින එක නවත්තන්න ටිකක්. තමන්ගේ පැත්තෙන් ඉඳන්. මොකද කෙනෙක්ගේ ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ ඉතින් ඒක කරුණාවටනේ ඒක කරන්නේ. පිනකටනේ. පින්වත්නි, කෙනෙක් වෙනුවෙන් අපිට ඔය කියන තරම් යහපතක් කරන්න බෑ. එයා සිංගමන් යදිනකොට ඔයාලා දකින්න ඕනේ එයා තුළ හැසිරෙන සංස්කාර ටික. මෙයාට වැටුණි මෙයා සසර කරගත්ත සංස්කාර නිසා නේද? අනී මමත් ඔය විදියට මගේ කුසල සංස්කාර දුර්වල වුණොත් සිංගමන නේද මට හම්බ වෙන්නේ කියලා ඔයාලා අනිත්‍ය වී යන ඔයාලගේ සංස්කාර දකින්න. ඊට පස්සේ ඔයාලා මෙහි සසරින් නික්මෙන්න වග බලා ගන්න. අන්නේ ඒක ඇතුලේ කැම ටිකුත් දෙන්න. අද වෙලා තියෙන්නේ කැම පාර්සලේ දෙනවා විතරයි. ඒ සිංගන්නික්ගේ ඇතුලේ සිංගමනට අදාළ සංස්කාර ටික දකින්නේ. ඒක තමයි ලෝකේ සැබෑ මෛත්‍රිය. ඒක තමයි ලෝකේ සැබෑ අර්ථය. ඒ නිසා පළවෙනියෙන් තමන්ගේ විමුක්තිය. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළේ මම සුවපත් විය යුතු බවයි. ඊට පස්සේ තමයි ලෝකෙට මෛත්‍රිය වඩන්නේ. ඊට පස්සේ මෛත්‍රිය වඩපු සිත අනිත්‍යයි කියලා බලනවා. ඒකෙදි තව දෙයක් කරනවා මේ මෛත්‍රිය ටිකක් දියුණු වෙනකොට. ඒ කියන්නේ සාමාන්තික කාලයක් එක දිගට මෛත්‍රිය වඩාන ගියාම ටික කාලයක් එක දිගට මෛත්‍රිය වැඩුවම අර මම කියන ගතිය නොගෙන මම කියලා කෙනෙක් නැහැ, සත්වයක් පුද්ගලෙක් නැහැ කියලා භාවනාව තුළදී දකිනවා. දැකලා සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සෝයටපත් වෙත්වා කියලා බලනවා. ඊට පස්සේ ටික කාලයක් ඕකත් වඩලා සත්වය කියලාත් නැහෙනේ. සත්වයා කියලා කිව්වේ පඨවි රූප වේදනා සංඥා සංකාර විඥාන. රූපේ කියලා කිව්වේ මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු කියලා විස්තර කරලා බලනවා. විස්තර කරලා බලනකොට මෛත්‍රිය වඩන්න තැන පේන එකක් නැහැ. විස්තර කරලා බලනකොට කාටද මෛත්‍රිය වඩන්නේ? පඨවි ධාතුවට පුළුවන් මෛත්‍රිය වඩන්න. පඨවි ධාතුවට මෛත්‍රිය වඩන්න පුළුවන් නම් මේ මහ පොළොවට මෛත්‍රිය වඩන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි මේ මහ පොළොවේ තියෙන පඨවි ධාතුවත් මේ ඇඟේ තියෙන පඨවි ධාතුවත් දෙකම සමානයි? ආපෝ ධාතු, බාහිර ආපෝ ධාතු, ආපෝ ධාතු රේවෙස. මේ ඇතුලේ තියෙන ලේ ධාතුවේ තියෙන සෙමවල, සොටුවල, දහඩියවල, කඳුළුවල, උරුණු තෙල්වල, ලේවල
තියෙන ආපෝ ධාතුවයි ගලාගෙන යන වතුරේ ආපෝ ධාතුවයි දෙකම සමානයි නේද? එහෙනම් වතුරටත් මෛත්‍රී වඩන්න පුළුවන් වෙන්න ඉපාය. අන්න ඔය විදියට බලනකොට ඕගොල්ලන්ට සත්වයක් පුද්ගලික ආත්මයක් කියලා එකක් නොපෙනී ගිහින් සරුවාකාරී හිස් බවක් භාවනාවෙන් දැනෙන්න පණ. ඒ හිස් බව දැනෙන්නේ කොහෙටද? හිස් බව දැනෙන්නේ වාල්ට හිත තියෙන නිසා නේද? අන්නේ සිත අනිත්‍යයි කියලා බලන්න පටන් ගත්තොත් එයා දැන් ඉන්නේ චිත්තානුපස්සන. ඒ බලාපු සිතත් අනිත්‍යයි කියලා බැලුවොත් එයාට තවදුරටත් කෙලෙස් කැඩෙන්න ගන්න. ඔන්න ඔහොම බල ඉන්නකොට එක වෙලාවක සරුවාකාරයෙන්ම සක්කාය දිට්ඨිය කැඩිලා රළු නීවරණය අයින් වෙලා ගින් එයා සදාතනිකව නිවි සැනසෙන්න ගන්නවා. හැබැයි ඒකට උදව් කළේ මෛත්‍රියෙන් පටන් ගත්ත එක. ඒ නිසා මෛත්‍රියෙන් මේ වැඩේ පටන් ගන්න ඕන. මේ වැඩේ මෛත්‍රියෙන් ආරම්භ කරන්න ඕන. ඉතින් එහෙම ආරම්භ කරාට පස්සේ යාට මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් මේක ගන්න හොඳට ඔළුවට ගන්න. නිවන් දකින්න ගොඩක් දේශනා වුණා කියලා හිතන්න එපා. සමාධිය ප්‍රබල වුණොත් එකම එක දේශනාවකින් එයා මඟඵල ලබනවා. සමාධි නැත්තම් එක දිගට නතර කරන්න නැතුව බනහන්නකෝ. මොකුත් නැහැ. මොකුත් නැහැ පින්වත්.